appearance එක කියන්නේ number 1 first impression එක හම්බෙන්නේ. ඉතින් දැන් interview එකට කෙනෙක් එනකොට මොකක්ද අඳින්න ඕන ඇඳුම. ඒක ඉස්සෙල්ලා important. ඒ කියන්නේ අපි ඔසරියක් අඳිනවද, සාරියක් අඳිනවද, office wear එකක් අඳිනවද, skirt එකක්ද, trouser එකක්ද, jacket එක දාලා අඳිනවා නම් ඒකේ color එක. මොකද අපි ගිහලා ඉන්ටර්විව් එකකට කළු පාට ඇඳගෙන යන්නේ නැහනේ. අපි ඉන්ටර්විව් එකට යන්නේ ලස්සන ලයිට් කලර් එකක් අපේ ස්කින් ටෝන් එකට මැච් වෙන ලස්සන කලර් එකක් ඇඳගෙන යන්න ඕනේ. ඉතින් ඒ යනකොට දැන් මේ යන්නේ රැකියාව ගුවන් සේවිකාවක් හරි අනිත් රැකියාවලටත් මම කියන්නේ ඕනම කෙනෙක් හැටියට. අපි ගත්තොත් උඩේ ඉඳන් පල්ලෙහාට ඇඳුම හරි. ඊට පස්සේ අපේ සපත් දෙක අනිවාර්යෙන් ලස්සනට පොලිෂ් කරලා තියෙන්න ඕනේනේ. කාන්තා හෝ පිරිමි. ඊළඟට කොණ්ඩේ අපි ලස්සනට කොණ්ඩේ එක්ක කඩනවා නම් අයන් කරලා බැඳලා ඒ වගේ කරනවා. ඊට පස්සේ මේකප් එකක් දාලා. නියපොතු. ඒ දේවල් අපි නියපොතු පොලිෂ් කරනවා නම් ඒ කලර්ස් මොනවාද කරන්නේ මේන්ටේන් කරන එක. ඉතින් ඒ අපියරන්ස් එක ගොඩක් වටිනවා ඕනම ජොබ් එකකට. මම නම් කියන විදිහට ඕනම කෙනෙක් සමාජයේ ඕනම තැනක ජීවත් වෙද්දී අපියරන්ස් එක වැදගත්. ඊට අමතරව තමයි අර ටෙක්නිකල් ස්කිල් එකයි මෙඩිකල්ස් උයි අනිත් එක ඉතින් ඉන්ටර්විව් එකක් ෆේස් කරනකොට සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ඕනම ශේෂ්ත්‍රයක කට්ටිය ෆේක් කරනවානේ. ඒ වෙලාවට ගිහිල්ලා පැනල් එකක් ඉඳගෙන ඉන්නවා නම් සමහරලාට බොරු වුණත් කියන්න පුළුවන් මම මෙහෙම කරන්න කැමතියි එහෙම කියලා කියන්න පුළුවන්. නමුත් දැන් ගුවන් සේවිකාවකට වගේ ටිකක් බොරු කියන්න අමාරුයි. මොකද දැන් ෆස්ට් ඉන්ටර්විව් එකක් තියෙනවා නම් ඒකේ කතා කරලා බලනවා කොහොමද පැසෙන්ජර් හැන්ඩ්ලින් පැත්තේ. ඒ කියන්නේ කෙනෙක් එක්ක කොහොමද කතා කරන්නේ. කන්වර්සේෂන් එකක් බිල්ඩ් කරන්නේ. මේක අර ප්‍රශ්න ආන්සර්ස් එකක් නෙමෙයි. normal conversation යන්නේ ගොඩක් වෙලාවට ඕනම යාලයින් එකක ඉන්ටර්විව් එකක් කියලා කියන්නේ ඒගොල්ලෝවත් එක්ක ඔය කතා කරන්න පටන් ගන්නවා. සමහරලාට අපි බලනකොට ඉන්ටර්විව් එක ඉවරයි. ඒ normal conversation එකක් ගෙනියලා තියෙනවා. අපි ප්‍රශ්න ඔක්කොම අහන්නේ නැහැ. සමහර තාක්ෂණික පැත්ත, ක්වොලිෆිකේෂන් පැත්ත මොකුත් නැහැ. දැන් ඒ කෙනා එන කෙනා නොඒ කෙනා හොඳට කතා කරන හොඳ දැනුමක් තියනවා කියලා පේනවා නම් normal conversation එකක් කරාම මේක තේරුම් ගන්න පුළුවන්. මොකද ඉන්ටර්විව් කරන පැනල් එක ප්‍රොෆෙෂනල් පැනල් එකක් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒක තේරුම් අරගෙන ඒ අවශ්‍ය කෙනාව මෝල්ඩ් කරලා හදනවා. ඒ කෙනාව ඒ කියන්නේ ඊට පස්සේ අපි කොමල් ගුවන් සේවිකාවක් කියලා ගත්තාම අර normal interview එක ඉවර වෙලා medicals ඔය IELTS ඒ දේවල් ඔක්කොම ඉවර කරලා ඊට පස්සේ practical session එකක් දෙනවා. ඒ කියන්නේ situation එකක් handle කරන්නේ කොහොමද? සමහරට ඒ කට්ටියව ගෙනියන්න පුළුවන් elderly home එකකට. එහෙම නැත්නම් ටාස්ක් එකක් දෙන්න පුළුවන් මේක කරන්න. ටීම් වර්ක් බලන්න. එම්පති එක බලන්න. ඉතින් එතකොට බොරු කරන්න බෑනේ. ඒ ඔක්කොම අහු වෙනවනේ. ඉතින් ඒ හැමදේම කරලා පාස් වෙලා තමයි බොහොම ලිමිටඩ් ප්‍රමාණයක් තමයි මොකද ලංකාවේ නම් ගුවන් සේවා ආයතන ඉන්ටර්නැෂනල් ගත්තොත් දෙකයි තියෙන්නේ. ඉතින් ඒ දෙකට එන්න තමයි මේ ගොඩක් දෙනෙක් කැමති. ඉතින් ඒකේ ජොබ් ඔපචුනිටිස් තිබ්බට කියන්නේ ජොබ්ස් වේකන්සිස් තිබ්බට opportunity එක individual අපි ගත්තොත් opportunity එක අඩුයි. මොකද limited ප්‍රමාණයකට තමයි මේ job එක හම්බෙන්නේ. ඉතින් ඒකෙත් job එක ගන්න නම් අර වගේ මුල ඉඳන්ම ඉස්කෝලේ යන කෙනෙක් නම් අධ්‍යාපනයේ ඉඳලා කොහොමද අපි ලස්සනට ඇවිදින්නේ, තැනක ගිහිල්ලා කතා කරන්නේ, ඉඳගන්නේ, පොඩි කාලේ ඉඳන්ම කොහොමද කෙනෙක්ට සලකන්නේ, මිනිස්සුන්ට සත්තුන්ට සලකලා ඒ අර තමන්ම හිතා ගන්න ඕනේ තමන් ගුවන් සේවිකාවක් වෙනවා. අර පික්චර්ස් බලලා, වීඩියෝස් බලලා, මේ වගේ වීඩියෝස් බලලා මම අද ඉඳලා මම හිතනවා මම ගුවන් සේවිකාවක් වෙනවා. මම ඉන්නේ ඒක මවාගෙන. එහෙම කියලා අර අඩි 40000ක් විතර උඩින් මම ගුවන් සේවිකාවක් කියලා ඇවිදින්න. මොකද ඒක තමයි මට ඇත්තටම කියන්න ඕනේ. මම හැම වර්ක්ෂොප් එකකදීම වුණත් මම මගේ ස්ටුඩන්ට්ස්ලට කියලා මම දැකපු දෙයක්. ගොඩක් ඔය කම්පනීස් වල කෝපරේට් ට්‍රේනින් එහෙම කරනකොට නැත්නම් ඩේ ටු ඩේ දකින්න දෙයක් තමයි පොසිෂන්ස් වලින් උඩට යනවනේ කට්ටිය. උඩට ගියාම කොහොමද කියන්නේ? කැච් කරන්න බෑ, අල්ලන්න බෑ යාලව. ගොඩක් උඩින් තින්නේ. අලි ඔළුව. එහෙම තියනවා. හරිද? ඒ කියන්නේ උඩින් යන්නේ. හිතන් ඉන්නේ අර මේ යා හොස්ටස්ලා වගේ කියලා. ඒ කියන්නේ අඩි 40000ක් උඩින් යනවා කියලා. ඒ වගේ මම කියන්නේ. මේ ඒ කියන්නේ ඇයි එහෙම වෙන්නේ? තමන්ගේ පොසිෂන් එක වෙනයි. ඒ වුණාට ඉතින් එච්චර එහෙම උඩින් යන්න ඕනේ නෑ නේද?